විස්පරින් ලෑන් අපේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකකින් අපි ඔයගොල්ලන්ට කියන්න යන්නේ ආරුක්කු පාලම් වලට නම් දරාපු එංගලන්තයේ තියෙන ආරුක්කු පාලමක් ගැන. ඉතින් සුපුරුදු විදිහට නිවාඩුවක් ලැබුණු ගමන් අපි දෙන්නත් පාලම් බලන්න ආවා. මේ පාලම තියෙන්නේ සුප්‍රසිද්ධ ආරුක්කු නමේ සැංකි පාලමට හැතැම්ම කීපයක් ආසන්නයෙන් වීම සුවිශේෂී තත්ත්වයක්. ඉතින් ඔයගොල්ලෝ දාන්න අහලා ඇති ලංකාවේ තියෙනවා නයින් ආජ් බ්‍රිජ්. එහෙම නැත්නම් ඇල්ලේ තියෙන ආරුක්කු නමේ පාලම. ඉතින් ඒ හා සමානව ඊටත් කලින් ඉදි කරපු පාලමක් තමයි ග්‍රේට් සැංකි නයින් ආජ් බ්‍රිජ් කියන්නේ. එහෙම නැත්නම් සැංකි ආරුක්කු නමේ පාලම. ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ අද එංගලන්තේ තියෙනවා තවත් පාලමක්. ඒකත් මේ සැංකි කියන නිම්නය හරහා තමයි ඉදි කරලා තියෙන්නේ. මේ පාලමට කියන්නේ සැංකි ආරුක්කු 7 පාලම කියලා. එහෙමත් නැත්නම් සැංකි වයඩක් 7 ආච් කියලා. මහා මාර්ගයෙන් ටිකක් ඇතුළට එනකොට රේල් පාරට සමාන්තරව සැංකි උද්‍යානයට යන පාර තියෙනවා. හැබැයි රේල් පාරේ දිගට තියෙන වැටත් එක්ක ගස් වැවිලා තියෙන නිසා ගමන් කරන දුම්රිය හරියටම පේන්නේ නැහැ. ඔයගලන්ට මේ වීඩියෝ එකේ පේනවා ඇති යම් යම් ස්ථානවලදී දුම්රියන් ගමන් කරනවා. හැබැයි ඉතින් වැඩි ඔයගොල්ලන්ට මේක පේන්නේ නැති වෙයි. දැන් සැංකි නිම්නය හරහා ගන්න සැංකි ඇල වගේම කුඩා දොළ පාරක් උඩින් ආරුක්කු 7 පාලම ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේ පාලම දරාගෙන ඉන්න සැංකි නිම්නේ එක් පසෙකින් දකින්න ලැබෙන්නේ උද්‍යානයක්. ගොඩක් වෙලාවට විවේකයෙන් ඉන්න, ව්‍යායාම කරන්න, ඇවිදින්න ගොඩක් වෙලාවට හවස් කාලෙට මේ සැංකි උද්‍යානයේට මිනිස්සු පැමිණෙනවා. එංගලන්ත ජාතිකයන් වගේම එංගලන්තයට පිටින් ඇවිල්ලා ඉන්න බොහෝ දෙනත් මේ උද්‍යානයට හවස් කාලේ පැමිණෙනවා. සැංකි ඇල එහෙමත් නැත්නම් ශාන්ත හිම සැල විවෘත කළා කියලා සඳහන් වෙන්නේ වර්ෂ 1757 දී. ඊට අවුරුදු 110කට විතර පස්සේ ඒ කියන්නේ 1873 දී තමයි ආරුක්කු 7 පාලම ඉදි කරා කියලා කියන්නේ. මේ සැංකි ඇල සතමුම් 15ක් විතර දුර ගෙවාගෙන ගිහිල්ලා මර්සි ගඟට එකතු වෙනවා. එංගලන්තයේ ලිවර්පූල් ප්‍රදේශයේ තියෙන බොහොම ප්‍රසිද්ධ ගඟක් තමයි මර්සි රිවර් කියලා කියන්නේ. ඉතින් මේ මර්සි රිවර් එකට තමයි මේ සැංකි කියන ඇල ගිහිල්ලා එකතු වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ ප්‍රදේශයට ගියොත් ඔයගොල්ලන් දකින්න පුළුවන් විශේෂයෙන් තාරාවෝ එහෙම ඊට අමතරව හංසයෝ විශේෂයෙන් මේ උද්‍යානයේ හංසයෝ දකින්න ලැබෙනවා. ගොඩක් වෙලාවට එංගලන්ත ජාතිකයෝ මේ සත්තුන්ට කන්න දෙන්න කෑම අරගෙන ඇවිල්ලා කෑම අරගෙන එනවා. ඉතින් මේ වගේ දේවල් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. බොහෝම හරිම ලස්සන එහෙම නැත්නම් කාම් පරිසරයක තමයි මේ පාලම තියෙන්නේ. ඉතින් ලිවර්පූල් ඉඳලා බොරින්ටන් ඔස්සේ මැන්චෙස්ටර් දක්වා දින දුම්රිය මාර්ගය මේ වයඩක්ට් එක මතින් ඉදි කරලා තියෙන්නේ. පාලමට මේ දුම්රිය පාලමට දෙපසින් තියෙන දුම්රිය ස්ථාන වෙන්නේ බොරින්ටන් සෙන්ට්‍රල් සහ බොරින්ටන් වෙස්ට් කියන දුම්රිය ස්ථාන. එංගලන්තයේ දුම්රිය මාර්ග අතරින් ගොඩාක්ම කාර්යබහුල දුම්රිය මාර්ගයක් විදියට මේ දුම්රිය මාර්ගය සැලකෙනවා. දවසට විශාල දුම්රිය ප්‍රමාණයක් සැලකිය යුතු දුම්රිය ප්‍රමාණයක්
මේ දුම්රිය පාලම මතින් ගමන් කරනවා. ඔබ හිතුවොත් සාමාන්‍යයෙන් දවසට පැය 3-4ක් ඉන්න වෙලා මේ ස්ථානයේ රැඳී සිටියොත් දුම්රිය සාමාන්‍යයෙන් 20ක් විතර ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් සතියේ දවසක නම් ගොඩක් වෙලාට මේක ඉතාමත් වැඩි. ඉතින් ඇවිල්ලා බලන්න ඔයගොල්ලා මේ ස්ථානයේ කොච්චර කාර්යබහුලද කියලා ඔයගලට දැක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවනේ ලංකාවේ අපිට තියෙන එක ආරුක්කු පාලමයි සාමාන්‍යයෙන් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙන. ඉතින් ඒ ආරුක්කු පාලමේ ආරුක්කු ගොඩාක් උසින් තියෙන්නේ. අපි මේ ඇල්ලේ තියෙන පාලම සසඳලා බැලුවොත් ග්‍රේට් සැන්කි වියඩක්ට් එකට එතකොට ඒකත් එක්ක බලද්දී මේ දෙකේම ආරුක්කු සෑහෙන උසින් දක්නට ලැබෙනවා. හැබැයි මේ සැන්කි ආරුක්කු 7 පාලමේ ආරුක්කු එච්චර උස නැහැ. මේවා සාපේක්ෂව අනෙක් පාලම් වලට වඩා උසින් අඩුයි. ඉතින් සාමාන්‍යයෙන් ආරුක්කුව කුස මීටර් 12ක් 15ක් විතර ඇති කියලා අනුමාන කරන්න පුළුවන්. ඉතින් මේ පාලමේ තියෙන විශේෂත්වයක් තමයි ඇලට උඩින් තියෙන කොටසේ ආරුක්කුවක් දක්නට නොලැබීම. ඉතින් මේ කොටස වාහන යොදාගෙන තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒකට අද අනුමාන කරන හේතුව තමයි අතීතයේ මේ ඇල හරහා බෝට්ටු ගමන් කරා. එතකොට අර කුඹ ගස් වලට ඉඩ ලබා ගැනීමට උඩින් එසවුම් යන්ත්‍රයක් තියෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඔයගොල්ලන්ට පේනවා මේ වීඩියෝ එකේ මේ හරියදී ගඟ ඇල හරහා ආරුක්කුවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දැකලා ඇති එංගලන්තයේ තියෙන ලන්ඩන් වල තියෙන ටවර් බ්‍රිජ් කියලා. ඉතින් ඒ ටවර් බ්‍රිජ් එකේ සාමාන්‍යයෙන් පාලම දෙපසින් ඔසවන්න පුළුවන්. නැවක් ගමන් කරනකොට මේ පාලම දෙපැත්තෙන් ඔසවන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ පාලමත් හදලා තියෙන්නේ නැති කියලා විශ්වාස කරන්නේ. ඉතින් ඒ නිසා ඇලට උඩින් මේ පාලමේ ආච් එකක් එහෙම නැත්නම් ආරුක්කුවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒකම තමයි මේ පාලමේ තියෙන විශේෂත්වය කියන්නේ සැන්කි ඇල වගේම තවත් පුංචි කුඩා දිය ධාරාවක් දක්නට ලැබෙනවා මේ ඇලට එහා පැත්තෙන්. ඒකට මේ කොටස් දෙකම හරහා තමයි මේ පාලම හදලා තියෙන්නේ. සැන්කි ඇලක් තියෙනවා, ඊට පස්සේ පුංචි වතුරු පාරක් තියෙනවා තවත් එහාට වෙච්චි. ඉතින් මේ වතුරු පාරත් මේ ඇලත් මතින් තමයි මේ සැන්කි නිම්නේ හරහා මේ පාලම හදලා තියෙන්නේ. ඔයාලා ඇවිල්ලා බලන්න සැන්කි වයඩක්ට් 7 ආච් කියලා Google එකේ ඔයගොල්ලන්ට සර්ච් කරලා බලන්න පුළුවන්. බොහොම ලස්සන තැනක්. මිනිස්සු ගොඩක් වෙලාවට එන තැනක්. ඉතින් ඒ වගේ තැනකට ඇවිල්ලා බලලා නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ස්ථානයක් විදියට මේ සැන්කි උද්‍යානය හඳුන්වන්න පුළුවන්. අපි ඉතින් පළවෙනි වීඩියෝ එක මේක. අපි මේ වගේම එංගලන්තයේ තවත් ආරුක්කු පාලම් කිහිපයක්ම බලන්න ගිහිල්ලා තියෙනවා. ඉස්සරහටත් ඕගොල්ලන්ට මේ වීඩියෝ බලන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. විස්පරින් ලෑන්ඩ් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න.